පාන්දු කිචන් එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මම ඔයාලට කියා දෙන්නේ රසම රස මෑකරල් කරියක් හදන විදිය. ඔන්න බලන්නකෝ යාළුවනේ අරන් තියෙන්නේ මොනවද කියලා. මම මෑකරල් ටිකක් අරගෙන තියෙනවා. එතකොට කරපිංචා ටිකක්, සුදු ලූණු, රට ලූණු මම අරගෙන තියෙනවා. එතකොට පොල් කිරි ටිකකුත් අරගෙන තියෙනවා. මට අද තක්කාලි ඉවර වෙලා තියෙන්නේ යාළුවනේ. ඔයාලා තක්කාලිත් දාගන්න. එතකොට හරිම රසයි. දැන් ඉතින් යාළුවනේ අපි හදන ආකාරය බලමුකෝ. මුලින්ම මම හට්ටියක් ලිපේ තියාගෙන පොල් තෙල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඔයාලත් මේ විදිහට එකතු කරගන්නකෝ. පොල් තෙල් දාලා මෑකරල් ටික ඉස්සෙල්ලාම තෙලෙන් බැදගත්තම හරිම රසයි. දැන් ඉතින් යාළුවනේ තෙල් ටික රත් වෙනකම් පොඩ්ඩක් ඉන්නකෝ. මම මුලින්ම යාළුවනේ අබ ටිකක් එකතු කරගන්නවා. දැන් ඉතින් අබ ටික පුපුරනකම් ඉන්නකෝ. ඔන්න යාළුවනේ සද්ද ඇහුණනේ. අබ ටික නම් පුපුරලා ඉවරයි. දැන් මං එයට මොනවද මේ එකතු කරගන්නේ? සුදු ලූණු ටිකක් මම එකතු කරගන්නවා. සුදු ලූණු වැඩිපුර එකතු කරගන්න. එතකොට හරිම රසයි. ඔන්න දැන් රට ලූණු ටිකකුත් මම එකතු කරගන්නවා. දැන් ඉතින් බැදෙන්න ඉඩ හරින්නකෝ. කරපිංචා ටිකක් මම ඒකට එකතු කරගන්නවා. යාළුවනේ මිරිස් කරල් නැහැ මම මේ කොච්චි කරල් ටිකක් තියලා තිබුණා. ඒවැන් කිහිපයක් මම එකතු කරගන්නවා. දැන් ඉතින් මම 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. කහ කුඩු ටිකකුත් මම එකතු කරගන්නවා. යාළුවනේ මම මිරිස් කුඩු දාන්නේ නැහැ. කෑලි මිරිස් තමයි දාන්නේ. ඔන්න මම කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. කෑලි මිරිස් දැම්මම හරිම රසයි. ඔන්න යාළුවනේ දැන් ඉතින් ටිකක් කලවම් කරගන්නකෝ. හොඳින් මැදෙන්න ඉඩ හරින්න. ඊට පස්සේ දැන් යාළුවනේ මම මෑකරල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්නවා. දැන් බලන්නකෝ මම නම් ඉතින් කලවම් කරගන්නවා හොඳට. යාළුවනේ කලවම් කරගෙන ඉවර වෙලා මම දැන් ලුණු ටිකක් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. ඔයාලත් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්නකෝ. යාළුවනේ මම අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරගන්නවා. මොකද මේ කරල් ටික හොඳට තැම්බෙන්නත් ඕනිනේ. ඊට පස්සේ තැම්බුණාට පස්සේ මම පොල් කිරිත් එකතු කරගන්නවා. දැන් ඉතින් යාළුවනේ කලවම් කරලා ඉවර වෙලා තැම්බෙන්න තියන්න තමයි තියෙන්නේ. යාළුවනේ රස පාටට තැම්බෙන විදිය දැක්කම ආස හිතෙනව නේද? පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ආයෙත් පොඩ්ඩක් කලවම් කරලා හොඳට හිඳෙන්න තියාගන්න. මම නම් හොඳට හිඳෙන්න තියාගන්නවා.
ඔන්න යාළුවනේ තැඹුණාට පස්සේ බලන්නකෝ. දැන් මගේ මෑකරල්කාරියේ තෙල් පෑදිලා හොඳට ඉදිලා තියෙන්නේ. දැන් නම් හරිම රස පාටට තියෙනවා. දැන් ඉතින් කන්න පුළුවන්. යාළුවනේ ඔයාලත් මේ වගේ හදලා රසට කාලා බලන්නකෝ කොහොමද කියලා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් මම ආයෙත් පාරක් කියනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. තවත් දවසක එන්න බලාපොරොත්තු වෙමි. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.